ශිරානි ක්‍රියේෂන්ස් YouTube channel මම අද ඔබ වෙත ගෙන එන්නේ බිස්නස් පාඩම නැමැති කෙටි කතාවයි. සත්‍ය සිදුවීමක් පාදක කොටගෙන ලියන ලද මෙම කෙටි කතාව අසන කියවන රස විඳින ඔයාලා මගේ channel එකට කමෙන්ට් එකක් දාන්න, like එකක් දාන්න අමතක කරන්න එපා. බිස්නස් පාඩම ඕන ගොනෙකුට යුද්ධ කළ හැකි කියන අදූරදර්ශී කතාව කිව්වෙහි සල්ලි තියෙනව නම් ඕන කෙනෙකුට වෙළඳාම් කරන්න පුළුවන් කියලා වගේ පෙනුනද එයද කළ නොහැක්කකි. වෙළඳාම පවත්වාගෙන යාමත් එය දියුණු කරගෙන යාමත් කළ හැක්කේ අතලොස්සකට පමණි. තම ගුණ යහපත් කමත් උපයෝගී කොට ගනිමින් වෙළඳාම් කරන්නෝද, වාසනා ගුණයෙන් වෙළඳාමින් දියුණු වන්නෝද, භාණ්ඩ මිලදී ගැනීම සඳහා වෙනත් වෙළඳසැල් අවට නොමැති කමින් දියුණු වන්නෝද වෙති. සාධාරණ මිලකින් යුක්තව ප්‍රමිතියෙන් යුතු භාණ්ඩ නිකුත් කරන්නේ නම් ඔහුගේ හෝ ඇගේ ව්‍යාපාරයේ පැවතීමත් දියුණු වීමත් වැළකිය නොහැක. සිය සැමියා පලංචියෙන් වැටි එක්තැන් වූ දා සිටම ඈ ජීවන අරගලයට තනියම උර දුන්නාය. අනේක වූ දුක් කරදර විඳිමින් නොසැලී තිර අදිටනින් ජීවිතයට මුහුණ දුන් ඇයට තමාගේම කියා කුඩා ව්‍යාපාරයක් ආරම්භ කරන්නට හැකි විය. වෙළඳාම ඇරඹීම සඳහා ඇයට මුදලක් ඉතිරි කර ගැනීමට ගත් වෙහෙස මහන්සිය කොතෙක්ද යත් දැන සිටියේ ඇයම පමණි. අනේක දුක් විඳ ව්‍යාපාරය ආරම්භ කළ ඇයට ඇගේ දුක් විඳීමේ දෙවැනි කඩයිම ආරම්භ වූයේ ඉන් අනතුරුවය. ඇය ව්‍යාපාරය පවත්වාගෙන යාම නැමැති අභියෝගයට මුහුණ දෙමින් සිටියාය. ඇය වෙළඳ සැලෙහි විකිණීම සඳහා වන ආහාර වර්ග සකස් කිරීමට උදයේම පිබිදුනාය. වෙළඳාම සඳහා අවශ්‍ය වන ආහාර පාන සියල්ලම පිළියෙල කළේ ඇගේ දෑතිනි. රසවත් ලෙසත් පිරිසිදුවත් පිළියෙල කළ ආහාර පාන ප්‍රදේශයේ ජනතාව අතර වේගවත්ව ප්‍රචලිත වන්නට විය. වෙළඳාමක් ආරම්භ කර යම්කිසි ආදායමක් උපයන මට්ටමට පැමිණීමට මාස 3-4ක පමණ කාලයක් ගත වුවද ඇයට එම ගැටලුව මතු වූයේ නැත. වරක් එහි පැමිණි අයෙකුට දෙවන වරද එහි ගොඩවන්නට සිතන පරිදි ඈ ආහාර සැපයුවාය. ඉඟුරු කැවැල්ලක් එක්කර රසවත් ලෙසත් උණුසුම් ලෙසත් පිළිගැන්වූ තේ කෝප්පයෙන් පවා ඇය පාරිභෝගිකයාගේ ප්‍රශංසාවට ලක් වූවාය. ආහාර පාන ගත් බොහෝ අවස්ථාවල එහි මුදලාලිගේ අම්මා මතක් කිරීම මුවින් නොකළත් සිතින් බොහෝ දෙනා කිරීම අරුමයක් නොව. ආහාර පානවල ඇති ප්‍රමිතිය පිළිබඳවත් සේවකයන්ගේ සේවය පිළිබඳවත් මිල ගණන්වල අධිකභාවය පිළිබඳවත් පාරිභෝගිකයා අසතුටට පත්වේ. නාලිකාට එවැනි අවස්ථාවලට මුහුණ දීමට සිදු වූයේ නැත. වෙළඳසැලට ගොඩවන ආහාර පාන ලබාගත් සියලු දෙනා ඉන් පිට වූයේ තම සිතත් කයත් බුදුවා ගනිමිනි. වචන ප්‍රමාණය ඉතා අඩුවෙන් භාවිතා කරන පිරිමින් පවා කෑම රසයි යනුවෙන් පැවසීමට තරම් ඍතු මොළොක් තත්වයට පත් කිරීමට ඇගේ ආහාර පාන සමත් විය. වරක් එහි පැමිණෙන අයෙකු නැවත වරක් එහි පැමිණෙන බව ඇය දන්නා බැවින් ඇයට වෙළඳාමේ පැවැත්මත් දියුණුවත් පිළිබඳ සැකයක් බියක් මතු වූයේ නැත. ඇගේ සුන්දර වතකමලත් ආකර්ශනීය සිනහවත් සුවඳශීලී කතාවත් ඇය පාරිභෝගිකයා ඇද බෙද තබා ගැනීමට සමත් වූවාය. ඈ කිසිදු විටක මුදලට පැකිලුණේ නැත. මාරුකාසි ගනුදෙනුකරු අත නොවූ අවස්ථාවල ඇය ඒ කෙසේ හෝ ගත යුතු යැයි නොසිතුවාය. බොහෝ ගනුදෙනුකරුවෝද තමාට ලැබිය යුතු මාරුකාසි අතහැර දැමුවේ කැමැත්තෙනි. පාරිභෝගිකයා බලාපොරොත්තු වන්නේ තනිකරම භාණ්ඩයම පමණක් නොවන වෙළෙන්දාගේ මනුෂ්‍යත්වයද වේ. සිල්ලර වෙළඳසැල් මෙන් නොව ආහාර පාන වෙළඳසැල් යනු තනිකරම වන වෙහෙස මහන්සියේ ප්‍රතිඵලයකි. ඔවුන් මුදල් බවට පත් කරනුයේ තම වෙහෙස මහන්සිය හා කැපවීමයි. උදේම පිබිදෙන නාලිකා එක හුස්මට රෑ යාමේ වෙළඳසැල වසන තුරුම
වැඩවල නිරත වූවාය. කෑම බීම සැකසීමත් ආහාර පාන පිළිගැන්වීමත් කෑමගත් වීදුරු පිඟන් සේදීමත් ඇයට සේවක සේවිකාවන් නැති බැවින් සියල්ලම ඇගේ දෑතින් සිදුවිය. ඈ ඒ සියලු දේම ගනුදෙනුකරුවන් කෙරෙහි ඇති ආදරයෙනුත් ගෞරවයෙනුත් යුතුව කළාය. කුමක් හෝදී ගාණක් කඩා ගැනීමට ඇය නොසිතුවාය. තම සේවය උපරිමයෙන් සපයා මුදලක් හරි හම්බ කිරීමට පමණක් ඇය සිතුවාය. කෑමට යමක් ඉල්ලාගෙන පැමිණෙන යාචකයන් ඈ හිස් අතින් යැව්වේ කලාතුරකිනි. රසවත් ආහාර පාන ඉල්ලා කරදර කරන ළමුන් ඉදිරියේ මුදල් අත නැති බැවින් අසරණ දෙමව්පියන් ඈ සැනසූ වාර අනන්තය. ඇය ඔවුන්ට දෙන තරමටම පෙරලා ඇයට ලැබුණේ ඔවුන්ගේ ආදරය ගෞරවයද සමගිනි. තම වෙළඳසැල අසලම පොල් බිත්තර කෙසෙල් කැන් වෙළඳසැලක් ආරම්භ වීම පිළිබඳ ඇය පසු වූයේ සතුටිනි. දුර ගෙවා ගොස් අවශ්‍ය කළමනාමලදී ගන්නවාට වඩා එය ඇයට පහසුවක් වූවාය. නොතේරුණ පොල් ගොඩකින් ඇයට පොල්ද ලබාගත හැකි විය. අලුත් දෙනු වෙළඳසැලක් බැවින් නාලිකාගේ පැමිණීම ඔවුන්ට මහත් ආර්ථික වාසියක් විය. වෙළඳසැලට අවශ්‍ය පොල් බිත්තර කෙසෙල් ගෙඩි මිලදී ගත්තේ ඔවුන්ගේ වෙළඳසැලින් බැවිනි. ඔවුන් සමග ගනුදෙනු කරන්නට යාමේදී කිහිප අවස්ථාවකදීම නාලිකාගේ සිත බිඳුනාය. ඔවුන් ලෙල්ල කළු වී ගිය සීනි කෙසෙල් ගෙඩියටත් මුදල් අය කරන බව ඇයට තේරුම් ගැනීමට වැඩි කාලයක් ගත වූයේ නැත. කෙසෙල් ගෙඩියේ තත්ත්වය බාල වී නම් එක්කෝ එහි මිල අඩු කර වෙළඳාම් කළ යුතුය. නැත්නම් නිතරම කෙසෙල් ගෙඩි මිලදී ගන්නා පාරිභෝගිකයන්ට නොමිලේ උව පරිත්‍යාග කළ හැකිය. එසේත් නොමැතිනම් දුප්පත් අසරණයෙකුට ලබා දිය හැකිය. බොහෝ වෙළඳසැල් වලින් නාලිකාට කෙසෙල් කැන්වල මල් ඇවරි ලාභෙටත් නොමිලේත් ලබා දුන්නේ කීයක් හරි හොයා ගන්නකෝ කියමිනි. කිහිප දිනකුම ඇය සමග පැවසුවේ පොල් මුදලාලි සතේටම ගණන් බලන බවකි. තමාට ලැබෙන පරිදිම තමාද ඔවුන්ට හැකි පමණින් දිය යුතුයයි මුදලාලට අමතක වී ගොස් ඇති සැටියකි. එදින ඇය එහි ගියේ බිත්තර මිලදී ගැනීමටය. මල්ලි මට බිත්තර 20ක් දෙන්න. ඔහු shopping කවරයක් ගෙන ආවේය. නාලිකා බිත්තර බෑගයට දමන්න පටන් ගත්තේ ඔහු ඉදිරිපිටයි. එක් බිත්තරයක කුඩාවට බිඳුණු ස්ථාන 3ක් විය. ඇය එය ඔහුට පෙන්වා මෙතන බිදිච්ච බිත්තරයක් තියෙනවා. මං ඒක ගන්නම් යයි පවසා බිත්තරයේ එස වූවා පමණි. බිත්තර කටුව අතෙහි රැඳී එහි සාරය පෙට්ටිය තුලට කිඳා බැස්සේය. බිත්තරේ බින්ද නේද? බින්නේ කොහෙද? බිත්තරේ වටේට මිරිගිහින් තියෙන්නේ නැති. නැත්නම් කොහොමද බිත්තරේ කඩන් වැටෙන්නේ? එහෙම හරියන්නේ නෑ. බිත්තරේ පාඩුව ගෙවන එකයි ඇත්තේ. එහෙම කොහොමද? මම බිත්තරේ ගත්ත ඔහෙට පෙන්නලානේ. ඒකේ පැච් 3ක් තිබුණානේ. බිත්තරේ යටින් බින්දලා තියෙන්නේ නැත්තේ. නැත්නම් බිත්තරේ කඩන් වැටුනේ කොහොමද? නෑ ඔහේ බිත්තරේ අතහැරියා. අතහැරියා? පිස්සුද? අතහැරියා නම් කොහොමද බිත්තර කට්ට මගේ අතේ තියෙන්නේ? මම ඔය බිදිච්ච බිත්තරේ ගත්තේ කේක් වලට මට එක ප්‍රශ්නයක් නැති හින්දායි. නැත්නම් ඔය බිත්තරේ පාඩුව ඔහෙට හරි ෆාම් එකේ මුදලන්ට හරි විඳ ගන්න එපැයි. එහෙම හරියන්නේ නෑ. බිත්තරේ පාඩුව ඔහෙ ගෙවනවා. මම ගෙවන්නේ නෑ. ඔහෙ දැක්කනේ මම බිත්තරේ උස්සනවා. එතකොටනේ බිත්තරේ බිඳලා ඇතුළට ගියේ. ඔය බිත්තරේ ඔහෙ ඇල්ලුවත් මම ඇල්ලුවත් බිඳෙනවා. දෙදෙනාගේ වාදය දිගින් දිගටම ගොස් ඒ උස්සන තත්ත්වයටම පත්විය. එක එක නිදි වදිනවා. ඔහුගේ එම වදන් සමග නාලිකාගේ යක්ෂයා ආරූඪ විය. ඇයි? උඹ දැක්කද මං එක එක නිදි වදිනවා? නිදි වැද්දම කියහන්කෝ. තොගේ එක ගෙවෙනවද? නැත්නම් පාන අල්ලගෙන ඉඳලා තොගේ අත රිදෙනවද? ගියත් මං තෝ වගේ ගම් කබරෙක එක්කනම් යන්නේ කාලා කණි බල්ලා. ඔහු කෝපයෙන් තැමිලි කපන මන්නේ අතර ගත්තේය. ඔහු සමග තව දුරටත් දබර කර ගතහොත් ලොකු විනාශයක් වන බව අවබෝධ කරගත් ඇය
ඉන් නික්මෙන්නට සිතුවාය. බලපං උඹ මට ඔය කරපු අපහාසයට තා මාස 3ක් යන්න කලින් කඩේ වහලා ගෙදර යන හැටි. ආසම ඇති බලා ඉඳපන් පට්ට වේසි. වදින්න ගිය දේවාලේ හිසේ කඩන් වැටිච්ච අයුරු නාලිකාට සිතාගත නොහැකි විය. අවට මිනිසුන් බලා සිටිද්දී තමන්ගේ තත්වයට ඌ කැල්ල ගැන ඇය කම්පා වූවාය. මිනිස්සු කොහොමද දන්නවා මම අතේ පයේ මහන්සියෙන් ජීවත් වෙන ගෑණි කියලා. මගේ තියෙන ලස්සනට මට ඕන නම් මේ කඩේ බඩමුට්ටු වලින් පුරවන්න බැරි වේ. උඩ ඉන්න දෙයියෝ මේ අවනඩුව බලා ගන්න ඕනේ. දෙයියනේ. බිත්තරේ ඈතින් විදුනාම ඌව මුදලාලි එහි අලාභය දරා ගත්තා නම් ඔහුට අහිමි වෙනුවේ බිත්තරේ ගැනීමට ඔහු වියදම් කළ රුපියල් මුදලත් තමාගේ රුපියල් 2-3 ලාභයත් පමණි. නමුත් ඔහු ඇගෙන් තම ලාච්චුවට දිනපතා වැටෙන විශාල මුදලක් අහිමි කර ගත්තේය. නාලිකා සිය සැමියා පලංචියෙන් වැටුණු මුල් කාලයේදී දරු දෙදෙනාත් සැමියා සමග වේලක් හැර වේලක් කා කුසගින්න නිවාගත් දින අනන්තවත් විය. ඔහුට රැකියාව අහිමි වීමෙන් උග්‍ර ආර්ථික පරිහානියට පත්වුණු කාලයේ ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉතාම ශෝචනීය විය. සැමියාගේ බේත් හේත් වලටත් ආහාර පාන වලටත් වියදම සොයාගත හැකි වූයේ නාලිකා උපයා සපයාගත් සොච්චම් පඩියෙනි. රූමත් තරුණ ඇගේ වත වැසෙන්නට ලස්සන අලුත් ඇඳුමක් ඇඟලාගත් කාලයක් ඇගේ මතකයේ නොවේ. මම අච්චරට මෙච්චර කියලා දුක් විඳා. ඒවම තනියම ඉන්නේ. මං කෑවද බිව්වද උන්නද මලාද කියලා බැලුවේ නැති දන්නේ නැති මිනිස්සු. ඇයි මේ මිනිස්සු මගේ නිදි වැදිල්ලක් ගැන ඔච්චරටම කරදර වෙන්නේ? ඔච්චරටම හිතන්නේ? නිදි වදින එක නොවදින එක මගේ වැඩක්. ඒක මට ඇති අයිතිවාසිකමක්. මං කායක නිදි වැදුනත් ඌට ඇති අමාරුව මොකෝ? මට මේ කරපු අපහාසට උඹට නම් හොඳක් සිද්ධ වෙන්නේ නෑ දෙයියනේ. ඔහු මතක් වෙන වාරයක් පාසාත් පොල් කඩේ ඉදිරි පිටින් යන වාරයක් පාසාත් තමාට කළ අපහාසය මෙනෙහි කළේ ඒ අයුරිනි. ඇයගේ දියුණුව නිදි වදිනවා කියා හෝ අවතක්සේරුවට ලක්කොට තම සිත කුරිරු සංසා ගැනීමට ලක් කරනු ලබන්නේ ඇයගේ දියුණුව ඇයගේ උත්සාහයේ සහ දක්ෂතාවයේ ප්‍රතිඵලයක් ලෙස දක්නට තම සිත මැලි වෙන නිසාවෙනි. එහි ගෞරවය ඇයට ලබා දීමට ඔවුන් මැලි වන්නේ තමාට එය මදිකමක් ලෙස හැඟෙන නිසාවෙනි. මුල් කාලයේදී සාර්ථක ලෙස සිය වෙළඳාම පවත්වාගෙන ගිය පොල් මුදලාලි මාස 3 ගත වෙන්නට මත්තෙන්ම අහිංසක නාලිකාගේ ශාපය වැදී පොල් කඩය හකුලා ගනිමින් ගෙදර ගියේය. අවසානය. පොඩි හෝ කමෙන්ට් එකකින් ඔබේ අදහස දක්වන්නේ නම් එය ඉතා අගය කොට මම සලකමි. ඔයාලා සියලු දෙනාටම බුදු සරණයි, දෙවි පිහිටයි.